ආයුබෝවන් ශ්‍රී ලාංකික හදවත්වලට දහම් සිසිල බෙදෙන දහම් සිසිල වැඩසටහනත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. සුබ උදෑසනක් අවිෂා. සුබ උදෑසනක් නුවන්. ඒ වගේම අපව අසන් සිටින සියලුම දෙනාටත් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නුවන්, අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන පුංචි පැටලිවිල්ලක් ගැන. අනිවාර්යෙන්ම අපි දන්නවා අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අපි බුදුන් වහන්සේට වන්දනා කරනවා වගේම දෙවිවරුන්ටත් පුද පූජා පවත්වනවා. නමුත් කවිෂා, ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා බුදුන් වහන්සේ සහ දෙවිවරුන් අතර තියෙන මූලික වෙනස මොකක්ද කියන එක ගැන. හරිම වටිනා මාතෘකාවක් නුවන්. සරලවම ගත්තොත් නුවන් මේ දෙක එකිනෙකට හාත්පසින්ම වෙනස් දෙල දෙකක්. බුදුන් වහන්සේ කියන්නේ අවබෝධය ලැබූ උතුමෙක්. දෙවිවරු කියන්නේ සංසාරික සත්ව කොට්ටාශයක්. ඒක පොඩ්ඩක් අපි පැහැදිලි කරමු නේද? ඔව්. බුදුන් වහන්සේ කියන්නේ මේ සසරින් එතර වෙලා සියලු කෙලෙස් නැසලා නිර්වාණය අවබෝධ කරගත් උතුම් වහන්සේ. උන්වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ දුකින් නිදහස් වෙන මාර්ගය. උන්වහන්සේ ලෝකේ මැව්වේ නැහැ, දඬුවම් දෙන්නේ නැහැ. උන්වහන්සේ ගුරුවරයෙක්. එතකොට දෙවිවරු? දෙවිවරු කියන්නේ පින්වන් සත්තු කොට්ටාශයක්. එයාලා පෙර ආත්මවල කරපු පින්මානාදී පින්කම් නිසා දිව්‍ය ලෝකවල ඉපදිලා සැප සම්පත් විඳිනවා. හැබැයි නුවන්, එයාලා තාම ඉන්නේ සංසාරේ. එයාලට කවදා හරි චුත වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා. එයාලට තාම නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවිවරුන්ට පුළුවන් අපිට ලෞකික දේවල් වලට උදව් කරන විතරක්ද? හරියටම හරි. උදාහරණයකට ගත්තොත් අපිට ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න දොස්තර මහත්මෙක් ගාවට යනවා වගේ තමයි දෙවියන්ගේ පිහිට පත්තන්නේ. ඒක ලෞකික ආරක්ෂාවට. හැබැයි ඒ ලෙඩ හැදෙන හේතුව හොයලා ආයෙ ලෙඩ නොවෙන තැනට හිත හදාගන්න උගන්වන්නේ බුදුන් වහන්සේ. මට මතකයි ලස්සන වචනයක් තියෙනවා දේවාති දේව කියලා. ඕ, බුදුන් වහන්සේව හඳුන්වන්නේ දේවාති දේව. එහෙම නැත්නම් දෙවියන්ටත් දෙවියෙක් වගේ කියලා. මොකද ශක්තිමත්යයි සම්මත දෙවිවරු පවා බුදුන් වහන්සේට වන්දනා කරනවා, බණ අහනවා. මොකද මේ දෙවිවරුණු දන්නවා එයාලටත් සසරින් ගැලවෙන්න නම් බුදුන් වහන්සේ පෙන්නපු පාරේ යන්න ඕනේ කියලා. එතකොට අපි පන්සල් ගිහින් බුදුන්ට මල් පූජා කරලා ඊට පස්සේ දෙවියන්ට පින් දෙන්නේ අයියේ? ඒක ලස්සන ක්‍රියාවලියක් නුවන්. අපි බුදුන් වහන්සේව සරණ යන්නේ නිර්වාණය වෙනුවෙන්. ඊට පස්සේ අපි රැස් කරගත්තු මේ උතුම් කුසලය අපි දෙවියන්ට අනුමෝදන් කරනවා. අපි දෙවියන්ට කියන්නේ අපේ පින් ගන්න කියලා මිසක් දෙවියන්ව වන්දනා කරලා අපිට නිවන් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඊටාම පැහැදිලි. එහෙනම් සාරාංශයක් විදිහට බුදුන් වහන්සේ නිර්වාණය පෙන්වා දෙන ශාස්ත්‍රවර්ණයානි. සසරින් එතර වූ කෙනෙක්. දෙවිවරු ලෞකික ආරක්ෂාව සලසන නමුත් තවමත් සසරේ ගමන් කරන පිරිසක්. නිවැරදි. ඉතින් අපේ අසන්නන්ට අපි කියන්නේ දෙවියන්ගේ පිහිට පැතුවට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඔබේ විමුක්තිය තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල පමණයි කියන එක. බොහොම ස්තුතියි කවිෂා මේ වටිනා පැහැදිලි කිරීමට. එහෙනම් අදට දහම් සිසිලෙන් අපි සමුගන්නවා. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි.